අද ඉතින් ටිකක් කනගාටුදායක vlog එකක් තමයි කරන්න වෙලා තියෙන්නේ. මොකද අපේ ගමේ අවුරුදු 60ක් විතර මම හිතන වැඩ හිටපු බෝධීන් වහන්සේ මේ අපවත් වෙලා තිනවා. ඉතින් වලට මගේ පරණ වීඩියෝස් බලලා තියෙනවා. අපේ කිරිපිඩි පූජාව ඊට පස්සේ අෂ්ටපාන පූජාව වගේ දේවල් කරේ මෙතන. ඉතින් ගමේ ඉන්න අයියලා ඇවිල්ලා ඒ අපවත් වෙච්ච බෝධීන් වහන්සේ ගේ කොටස් වශයෙන් ඉවත් කරන්න කටයුතු කළා ඊයේ. වර්ෂා මැද්දේ ඒගොල්ලෝ ජීවිත අවදානවත් බලන්නේ නැතුව ගොඩක් මහන්සි වෙලා මේ විදිහට බෝධීන් වහන්සේගේ ශාඛා ඉවත් කළා කොටස් වශයෙන් ඒ තිබිච්ච තැනින් එළියට ගන්න කටයුතු කළා. ඔයාලට මේ අතවල ප්‍රමාණය දැක්කම හිතා ගන්න පුළුවන් ඇති මේ බෝධීන් වහන්සේ කොච්චර කාලයක් මෙතන ස්ථානයේ වැඩ හිටපු බෝධීන් වහන්සේ නමක්ද කියලා. මම හිතන්නේ ගමේ ඕනම කෙනෙක්ගේ නිතරම මම හිතන්නේ පිහිට වෙච්ච බෝධීන් වහන්සේ නමක් විදියට ප්‍රසිද්ධයි. ඒ වගේම විශාල පිරිසක් හැමදාම අහල පහල ගම්වල ඉන්න අයත් මෙතෙන්ට ඇවිල්ලා මේ බෝධීන් වහන්සේ ළඟ පොදු පූජා පැවැත්වුවා. ඉතින් මීට අවුරුදු ගානකට කලින් අපේ අධිකාරී ගංගාධර විහාරස්ථානෙත් තිබිත් අවුරුදු 100ක් විතර වැඩ හිටපු බෝධීන් වහන්සේ නමක් අපවත් වුණා. ඉතින් ඒ වෙලාවෙත් ඒක සෑයක් ගහලා අපි මේ විදිහට ඒ අවශ්‍ය කරන ගෞරවය ලබා දීලා ඒ ආදාහන කටයුතු කළා. ඉතින් ඒ අත්දැකීමත් එක්ක මේ වාරත් අපේ ගමේ ඉඳලා හදිසිය තීරණය කරා මේ වර්ෂා කාලගුණයක් තිබුණත් අපි මේ විදිහට මේ බෝධීන් වහන්සේට අවසාන ගෞරවය දක්වන්න ඕන කියලා ඉතින් ගමේ පිරිස එකතු වෙලා මේ විදිහට සෑයක් ඉදි කළා. ඒ අයින් කරපු ඒ ශාඛා ටික ආදාහනය කරන්න ඕන කියන තීරණය කළා. ඉතින් ගමේ ඉන්න නැන්දලා මාමලා අක්කලා අයියලා ගොඩක් අය එකතු වෙලා විශේෂයෙන් මේ බෝධිය බාරකාරය විදිහට කටයුතු කරන කුමාරවරුත් එක්ක එකතු වෙලා මේ විදිහට බෝධීන් වහන්සේට අවශ්‍ය කරන අවසන් ගෞරවය දක්වන්න කටයුතු කළා. ඉතින් මේ විදිහට තමයි අපි ජීවන වලින් වට කළා ඒ හදිසිය අපි සෑය නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි එතනින් ඉවත් කරපු ඒ බෝධි ශාඛාවල් ඒ බෝධි ඉවත් කරපු අයියලම එතනින් ලොරික දාගෙන ඇවිල්ලා මේ විදිහට සෑය තැම්පත් කළා. ඉතින් මේ විදිහට අපි අත තැම්පත් කරගත්තා පස්සේ බෝධි මෙතන බෝධි පූජා තියෙන සාමේ කටයුතු වල නිතර සම්බන්ධ වෙන අය වගේ මේ වෙලාවේ මේ අපත් කාලගුණෙත් එක්ක මෙතෙන්ට එකතු වෙන්න පුළුවන් ගමේ ගොඩක් අය එකතු වෙලා මේ විදිහේ පහන් ආලෝකවත් දැල්වලා ඊට පස්සේ ඒ දුම් අල්ලලා ඒ වගේ දේවල් කළා බෝධීන් වහන්සේට අවසන් ගෞරවය දක්වන්න උපරිම උත්සාහයක් ගත්තදී මේ කාලගුණෙත් එක්ක ඒ වගේම මෙතෙන්ට වැඩමව දාලා අපේ කුරුගම්මදුර සජ්ජන කේන්දරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඉදිරියට ඉන්න පින්නල සෝබිත ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ බෝධි පූජාවක් තියෙන ඇත්ත තත්ත්වය මොකක්ද ඒකින් බලාපොරොත්තු වෙන්නේ, ඒ වගේ අපි ඇයි බෝධියකට ගෞරව කරන්න කියලා සම්පූර්ණයෙන් වටින ධර්මදේශනයක් කළා. ඉතින් විනාඩි 20ක විතර ධර්මදේශනය තියෙනවා. ඉතින් මම මේ ධර්මදේශනාව වෙනම වීඩියෝ එකක් විදිහට අප්ලෝඩ් කරන්න වෙන්නේ එපිසෝඩ් එකක් විදිහට. මොකද මේ ධර්මදේශනාව විතර සවන් දෙන අයට එතකොට සම්පූර්ණ වීඩියෝ බලන්න ධර්මදේශනාවට සවන් දෙන්න පුළුවන් නිසා. බෝධි පූජා පවත්වලා ආශිර්වාදයක් ලබා ගත්තේ බෝධීන් වහන්සේගේ අපවත් වීමක් තමයි මේ සිහි කරන්නේ. ඉතින් බෝධීන් වහන්සේට පින් දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ සිද්ධ කරන්නේ බෝධීන් වහන්සේ තුල කිසියම් ආකාරයක උතු දේවතාවෙක් වැඩ හිටියනම් ඒ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ හැමෝම ලබා ගන්නට ඇති. නිසා ඒ අපවත් වීම තුළින් ඒ කිසියම් ආකාරයක වෙනස් වීමක් ලබා ගන්නට ඇති. ඒ නිසා ඒ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් ශාස්ත්‍රීය වශයෙන් කරන්න පුළුවන් චාරිත්‍රාක් තමයි මේ සිද්ධ කරන්නේ. මේ වගේ දේවල් සාමාන්‍යයෙන් පන්සලක බෝධීන් වහන්සේ කෙනෙක් අපවත් වුණොත් වන්දනාමාන කිරීම තුළ සංකාත බෝධියක් නෙමෙයි. ඒ වගේම ඒ තුලින් ඒ වගේ අවස්ථාවක මේ ආකාරයෙන් විසුණුහන්සේලා වඩම් ආදරය ඇදින් චාරිත්‍රානුකූලව පාංශුකූල වතාවක් සියල්ල සිද්ධ කරලා ඒ බෝධීන් වහන්සේ අධිකෘත කිසියම් දෙවියෙක් හිටියානම් ඒ වගේ බුදු දේවතාවෙක් හිටියානම් ඒ අයට පුණ්‍යානුමෝදනා කිරීම තමයි මේ සිද්ධ කරන්නේ. තමයි චාරිත්‍රාක් සිරිතක්. වේතානං උපකප්පති මේ උදකං වට්ටං යතානිනං පවත්තති ඒවමේ වේතෝ දින්නම් වේතානං උපකප්පති චිතං පස්තිතං තුයං සබ්බමේව සමිජ්ජතු පුරන්තු චිත්ත සංකප්පා මනිජෝති රසෝ යතා චිතං පස්තිතං තුයං ඉප්පමේව සමිජ්ජතු සබ්බේ පුරන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යතා. ඉතින් ඒ විදිහට අපි මතකවස්තු පූජා කරලා පෙන් වඩලා ඒ සියලුම චාරිත්‍ර කරලා අවසානයේ බෝධීන් වහන්සේගේ ශාඛාව වලට අපි ගිනි තියලා ඊට පස්සේ ආදාහන කටයුතු කරා. ඉතින් එතෙන්දී මේ බෝධීන් වහන්සේගේ බාරකාරී ඉදිරියට කඳුළු කුමාර මාමත් ඒ කපන්න උදව් කරපු අයියලා කිහිප දෙනෙකුත් තමයි අපි එකතු කරගත්තේ ඒක ආදාහනය කරන ගිනි ඇවිලීමේ කටයුත්ත කරන්න. ඉතින් ඒගොල්ලෝ මේ විදිහට අර සාමාන්‍ය ගිහි කෙනෙක් මේරුණා පස්සේ නැත්නම් ස්වාමීන් වහන්සේ අපවත් වුණාට පස්සේ කරන සම්ප්‍රදායට අනුව ජටා බැඳලා අවශ්‍ය කරන ඔක්කොම කටයුතු කළා මේ විදිහට ඒ ඉවත් කර බෝධීන් වහන්සේගේ ශාඛාවට
ඒ ගිනි තැබීමේ කටයුත්ත මේ විදිහට සිද්ධ කළා. ඉතින් 800 වසර ආසන්න කාලයක් අපේ ගමේ වැඩ හිටපු ඒ බෝධීන් වහන්සේ මේ විදිහට තමයි අවසාන චාරිත්‍ර පිෂ්ඨ කරේ ගමේ ඒ විදිහට. ඉතින් මම හිතන්නේ බුද්ධ ආගමේ තියෙන සදාතනික සත්‍ය විදිහට උපදිත ඕනම දෙයක් නැති වෙලා යනවා. ඉතින් ඒක තමයි ලෝක සභාවේ. ඉතින් ඒක අපි කාට වගේම මේ සභා දහමලත් පොදුයි. ඉතින් අවසාන වශයෙන් අවුරුදු 50ක් විතර ගම්පුතුලා වැඩ හිටපු ඒ බෝධීන් වහන්සේ මේ විදිහට අවසානයේ සිද්ධ වුණා. ඉතින් මම හිතන්නේ විශේෂයෙන් වැස්සෙන් බව ආශිර්වාද ලැබුණා කියලා කියන්න පුළුවන්. මොකද මම ධාරානිපාත වර්ෂාවක් කොහොමත් මේ කාලේ දිනාරත්නපුරේට දින 45 ගම් වතුරක් එනවා කියන එක ඉතින් රත්නපුරේ සාම්ප්‍රදායික දෙයක්. ඉතින් ඒ කෙසේ වුණත් මේ අවසානයේ මේ වැඩ කටයුතු කරගන්න සභාදාමයෙන් ආශිර්වාද ලැබුණා. ඉතින් ගමේ මේකට සහභාගී වෙන්න පුළුවන් වෙච්ච සියලුම දෙනා සහභාගී වෙලා ඉතින් මේ විදිහට බෝධීන් වහන්සේට අවසාන ගෞරවය දක්වලා මේ බෝධීන් වහන්සේගේ අලු පියම නැත්නම් භස්මාවශේෂ ඉවත් කළා. ඒ බලාපොරොත්තු වෙන මාස 3ක් 4ක් ගියාට පස්සේ නැවතත් බෝධීන් වහන්සේ නමක් මෙතෙන්ට වඩම්මලා බෝධීන් වහන්සේ නමක් කළ රෝපණය කරන්න. ඉතින් ඉවත් කරපු සැනින් ඒක කරන්න බෑ. මොකද මුල් වල තිබිච්ච දිලීර ඉවත් කරලා එතන සම්පූර්ණ පිරිසිදු වෙන්න ඕනේ. ඉතින් බලමු අපි මාස කිහිපයක් ගියාට පස්සේ නැවත මෙතෙන්ට බෝධීන් වහන්සේ නමක් වැඩම කළා. ඒ දිවිච්ච බෝධීන් වහන්සේ නැවත ස්ථාපිත කරන්න පුළුවන් වේද කියලා. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් නරඹුවටත් විශේෂයෙන්ම මේ කටයුතු සාර්ථක කරගන්න උදව් කරපු ඒ ගමේ සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. මොකද අවුරුදු 60ක් විතර ගමට පිට වෙච්ච බෝධීන් වහන්සේලා අවසාන කළගුණ දැක්වීමේ පුණ්‍ය කර්මය කළා කියලා මම හිතනවා. ඉතින් ඒකට සහභාගී වෙච්ච සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඉතින් වීඩියෝ එක සම්පූර්ණයෙන් නරඹුවට බොහොම ස්තුතියි. channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා මේ වගේ videos දිගටම බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න. තෙරුවන් සරණයි.